Hey guys, තමයි මේ කොළ ටිකේ තියෙන තෙල්ගේ සතියෙන් වවා ගන්න ඕනේ නම් මේ තෙල් එක අනිවාර්යයෙන්ම හදලා යූස් කරන්න. කමන්නේ අපි සරනවද? නෑ, අපි යනවා කොළ කඩන්න. අපි කොණ්ඩේ යන එක හෙට ඉඳන්ම නවති. main ingredients තමයි කරපිංචා, තේරකොළ, විටමින් ඔළුවේ ගොඩක් හිසොලි තියෙනවා නම්. Hey guys, welcome back to my YouTube channel. Petuna. Hey guys, welcome back to my YouTube channel. ඔයගොල්ලන්ට කොහොමද? මං හිතනවා ඔයගොල්ලෝ ඔක්කොම හොඳින් ඇති කියලා. අර මම කලින් වීඩියෝස් වල කිව්වේ hair oil එකක් ගැන. ඉතින් මං අද අරගෙන ආවේ ඒ magical hair oil එක. ඔයාගේ කොණ්ඩේ යනවා නම්, ඔයාගේ කොණ්ඩේ හිස්සොලි තියනවා නම්, ඒ වගේම විශේෂම දේ ඔයාගේ කොණ්ඩේ ඉක්මනට වවා ගන්න ඕනේ නම් ඔයා අනිවාර්යයෙන්ම යූස් කරන්න ඕනේ මේ hair oil එක. අපි බලමු ඒක කොහොමද හදාන්නේ කියලා. වීඩියෝ එක skip නොකර බලන්න නැත්නම් ඔයාලට හොඳම දේවල් මගේ ඇරෙයි. මොකද මේක හදන විදිය, මේකේ main ingredients, ඉතින් ඒව ඔක්කොම නැත්තම් මිස් වෙයි. ඒකින්ද වීඩියෝ එක අවසාන වෙනකන් බලන්න. මේ කොළ කඩන්න භාජනයක් ගන්න. මුලින්ම අපි දාන්නේ කටුකොළ. දාන්නේ මේ කඩා ගන්නවා කටුකොළ. දැන් කටුකොළ කඩා ගන්නවා. කටුකොළ ඉතින් කොළ වැඩියෙන් දැම්මයි කියලා එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරිද? ඒක නිසා කොළ දාගන්න. තියනවා නම් ඉතින් ගොඩක් දාගන්න. මට ඉතින් කටුකොළ තියනවා ගෙදර ගොඩක්. මං ඉතින් ගොඩක් දානවා. අයියෝ ඒක මුලත් එක්ක නැදුණා. It's okay. It's done. යමු අනිත් එකතු කරගන්න. ඒක මුකුණ යන්න. මට ඉතින් අර කොළ මුකුණ යන්න නැහැ. මට තියෙන රතු මුකුණ යන්න. කමන්නේ. ඉතින් කොහොමද මුකුණ යන්නනේ? රතු උනත් කොළ උනත් මුකුණ යන්න කියන්නේ මුකුණ යන්නනේ. ඒක නිසා මම රතු මුකුණ යන්න ගන්නවා. මම හැමදාම දාන්නේ කොහම රතු මුකුණ යන්න තමයි. අකට මම ඇඩ් කරන්නේ හාදවාරිය. මේ තියෙන්නේ. ඔයගොල්ලන්ට තියනවා නම් දාන්න. නැත්නම් ඉතින් කමක් නැහැ. ඉතින් මම අර වැස්ස දවසක් මම මේ සමහර වෙලාවට තෙමි තමයි වීඩියෝ එක ගන්න ඔයගොල්ලන්ට. මේ පේනවද අහස? මාරම කළුවරයි. දැන් වෙලාව 3යි ගානක් හරි 2යි ගානක් හරි. පේනවද මාරම විදිහට වැස්ස. ඉතින් මම සැරින් සැරේකට යනවා, ආයෙ කඩනවා, ආයෙකට යනවා. මේ බලන්න. තුනේත් අපිට සරදම් කරනවා. ඒත් අපි සැරින්නේ. අපි ආයෙ යනවා කොළ එකතු කරන්න. අයියෝ ආයෙ පොද ගහනවා. කමන්නේ අපි සරනවද? නෑ. අපි යනවා කොළ කඩන්න. වටිනම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි අනික ඕනම එක තමයි කරපිංචා. ඉතින් මම මේ ගහ පාත් කරලා කඩන්න. කඩින්නේ. අයියෝ හරි කරපිංචාත් ගත්තා. අපේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි කරපිංචා සහ පේරකොළ. අපි දැන් පේරකොළ කරන්න යමු. මට ලේසි. මෙතන මේ චූඩි පේරකොළ ගහක් තියෙනවා. මේ අපේ ගෙදර ගොඩාක් පේරපැල තියෙනවා මේ. මොකද ලොකු ගහක් තියෙනවානේ. ඒ ලොකු ගහක් තියෙන නිසා මම හිතන්නේ හැමතැනම ඒවා බෝ වෙලා. ඉතින් මම මෙතනින් කඩා ගන්නවා. මොකද මේක එච්චර වටින එකක් නෙවෙයි. ඒ ටිකකුත් කඩා ගත්තා. ආයෙ වහිනවා. ආයෙ ගෙට යනවා. ආයෙ පැවුවට පස්සේ ආයෙම එනවා. ඊට පස්සේ ආයෙ වහිනවා. ඕනේ කරන කොළ ඔක්කොම ටික හරි. දැන් අපිට තියෙන්නේ හදා ගන්න. චලනා. හොඳට කොළ ටික හොද ගන්න. අපි හොදගෙන ඉවරයි. දැන් මේක තෙත මාත්තු කරන්න ඕනේ. හරි ඊට පස්සේ හොඳ පිරිසිදු රෙදි කෑල්ලක් අරගෙන කොළ ටික විදියට දාලා කොළවල තියෙන තෙත හොඳට මාත්තු කරගන්න. මොකද අපිට තෙත පිටින් කොළ ටික ඔයිල් එකට දාන්න බැහැනේ. ඔයාට පුළුවන් විදිහට කොළවල තෙත ටික මාත්තු කරගන්න. අපිට මේ කොළ ටික දෙවිදිහකට ඔයිල් එකට ඇඩ් කරන්න පුළුවන්. එකක් තමයි හොඳට හැම කොළයක්ම පුංචිවට ලියලා දාන්නත් පුළුවන්. නැත්තම් මේක තලලා දාන්නත් පුළුවන් බ්ලෙන්ඩ් කරලා වගේ. ඉතින් මම අද කරන්නේ කොළ ටික හොඳ පුංචියට කපාගෙන
තෙල් එකට දාන එක. ඔයාට පුළුවන් නම් බ්ලෙන්ඩ් කරන්න, නැත්නම් කොළ ටික තලාගෙන වගේ දාන්න. මම ඉතින් අද ලේසියටයි ඔක්කොමත් එක්කම මම කරේ පුංචිවට ලියාගත් එක. පුංචිවට කියන්නේ මෙහෙමයි හරිද? කටපිංච කොළේ දෙකට වගේ කපාගෙන, peer කොළේ 6-7කට කපාගෙන අන්න එහෙම තමයි මම පුංචියට කියලා කිව්වේ. අන්න ඒ විදිහට කපාගෙන තෙල් එකට ඇඩ් කරන්න පුළුවන්. ඉතින් ළමයි මට රතු ලුණු නැහැ. ඉතින් මට හම්බුනේ රතු ලුණු. මම රතු ලුණු ටිකත් පොඩිවට කපාගෙන කෝමාරිකා මැදයත් හොඳට හූරලා අරගෙන මම දැන් තෙල් එකට දාන්න තමයි යන්නේ. දැන් මේකට පොල් තෙල් දාගන්න. මම හදාගන්නේ සතියකට. ඔයගොල්ලෝ කැමති ප්‍රමාණයකට හදාගන්න. මං මේ වගේ ගොඩාක් කොළ ගත්තා. මම මේකට දැම්මේ peer කොළ, කරපිංච කොළ, හාතවාරි කොළ, මුකුරු ඇන්න කොළ, ඒ වගේම මේ කොමාරිකා. ඉතින් ඔයා මේ වගේ භාජනයක් අරගෙන මුලින් මේක හොදලා ලිපේ තියලා චුට්ටක් ඒක රත් වෙන්න දෙන්න. ඒ කියන්නේ වතුර බින්දු නැති වෙනකල් ඊට පස්සේ ඔයාට පුළුවන් ඔය වගේ හොඳ පොල් තෙල් එකක් අරගෙන ඔයාට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගන්න. මම ඉතින් හදන්නේ සතියකට. මම සතියකට අවශ්‍ය ප්‍රමාණය දැම්මා. දාලා ඔය වගේ හරිම අඩු ගින්දරක ඔය ප්‍රමාණය චුට්ටක් වැඩිත් එක මම පස්සේ අඩු කරා. ඔය වගේ අඩු ගින්දරක රත් වෙන්න දෙන්න. ඉතින් තෙල් එක ලිපේ විනාඩි 2-3ක් රත් වෙන්න තියලා ඊට පස්සේ ඔයා හදාගත්ත කොළ ටික ඔය තෙල් එකට දාන්න. තෙල් එකට දාලා දාපු වෙලේ ඉඳන් හොඳට හැඳි ගගා ඉන්න. ඉතින් ඊළඟට ඔයා ඇඩ් කරන්න ඕන උළුහාල්. අපේ අම්මා තිබ්බ උළුහාල් ඔක්කොම ටික බැදලා. ඉතින් මට තියෙන බැදපු උළුහාල්. ඉතින් ඔයා බැදපු නැති උළුහාල් තමයි දාන්න ඕනේ. ඔයාගේ කොණ්ඩේ හිස්සොරි ගොඩාක් තියෙනවා නම් උළුහාල් ගොඩාක් එකතු කරගන්න. හිස්සොරි තිබ්බත් නැතත් උළුහාල් එකතු කරගන්න. ඉතින් අපි මේ විදිහට ලිපේ විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක් තියාගන්න ඕන. මම විනාඩි 15ක් රත් කරා ඔහොම තියලා. ඉතින් ලිපේ තිබ්බ වෙලාව ඉඳන් හොඳට හැඳි ගන්න මතක තියාගන්න. ඔයගොල්ලෝනේ පේනවද දැන් මේක තියෙන විදිහ? ඒ කියන්නේ මෙහෙම මේ බුබුලු නිකල් තියන්න. මෙහෙම බුබුලු නැටුවට තෙල් එක කර වෙන්නේ නැහැ. ඒ කියන්නේ මම මේ ගොඩාක්ම අඩු ගින්දරේ තමයි මේක කරන්නේ. මම කරේ තෙල් ටික ලිපේ තිබ්බා. තෙල් ටික ලිපේ තිබ්බට පස්සේ විනාඩියක් විතර ගිහිල්ලා මම ඔක්කොම කොළ ටික එකතු කරගත්තා. දැක්කද ඔයගොල්ලෝ මගේ තිබ්බ කොළ ප්‍රමාණය දැක්කද? ගොඩාක් කොළ තිබ්බානේ. ඒ වුණාට දැන් පේනවාද හරිම චුට්ටක් වගේ නිකන් තියෙන්නේ පෙනුම. මේ පේනවාද තෙල් එක? හොඳට තෙන දාලා වගේ බුබුලු දාලා වගේ හොඳට තියෙනවා. peer කොළ ටික නම් මේ peer කොළ, කරපිංච කොළ නම් සමහර ඒවා නම් මේ තැම්බිලා. මෙහෙම තියන්නේ විනාඩි 10ක් 15ක් අතර ප්‍රමාණයක් තියන්නේ. පේනවද පාට තෙල් එක? ඕගොල්ලන්ට ඔලිව් ඔයිල් තියෙනවා නම් ඔලිව් ඔයිල් ටිකක් ඇඩ් කරගන්න. මං ගාව ඉතින් ඔලිව් ඔයිල් නැහැ. මෙහෙම තමයි හදාගන්නේ. පේනවද මම ගොඩාක් අඩු ගින්දරේ කරන්නේ. විනාඩි 10ක් 15ක් මෙහෙම මේ හැඳි ගගා ඉන්න. අඩු ගින්දරේ එහෙම තෙල් එක අර රත් වෙලා මේ එහෙම මුකර වෙන මේ එකක් නැහැ. හැඳි ගගා ඉන්න. මම මේකට දැම්මේ peer කොළ, කරපිංච කොළ. ඒ දෙක තමයි ප්‍රධානම වශයෙන්ම ඕනේ. ඊට පස්සේ හාතවාරිය කොළ, කෝමාරිකා, රටලුණු, මුකුණු ඇන්න ඒව තමයි ඉතින් මම දැම්මේ. ඔයා විශ්වාස කරන්න මේ තෙල් එක ගාලා ඔයාට දවස් 7ක් විතර යනකොට මාරම රිසල්ට් එකක් තේරෙයි. ඔය කොණ්ඩේ ගිය කෙනෙක් නම් යන කෙනෙක් නම් ඔයාට මේක ගාව දවසට පහුවදාම වෙනස හොඳටම තේරෙයි. කියන්නේ මේ තරම්ම මේක හරිම හොඳයි. දැන් විනාඩි 10ක් විතර වෙනවා මේක ලිපේ තියලා. විනාඩි 5කින් විතර මම මේක අයින් කරගන්නවා. මේ පේනවාද ඔයගොල්ලන්ට ඔයිල් එකේ පාට? ළමයි ඔයාලා ගාව රෝස්මෙරි තියනවා නම් අනිවාර්යෙන්ම දාන්න. මං ගාව රෝස්මෙරි නැහැ. ඒක නිසා මම රෝස්මෙරි දාන්න විදිහක් නැහැ. ඔයගොල්ලෝ ගාව රෝස්මෙරි තියනවා නම් අනිවාර්යෙන්ම රෝස්මෙරි දාන්න. රෝස්මෙරි අපේ අර ස්කැල්ප් එකේ රුධිර ගමනාගමනය හොඳට සිද්ධ වෙලා හොඳට හිසකේස් ග්‍රෝත් වෙන්න මාරම විදියට හෙල්ප් වෙන රෝස්මෙරි. ඉතින් මං ගාව නැහැ. ඔයාලා ගාවට
ඔයාලා ගාව රෝස්මෙරි හොයාගන්න තියෙනවා නම් ඔයාලා ගාව තියෙනවා නම් මේ අනිවාර්යෙන්ම රෝස්මෙරි එකතු කරගන්න. කරාබුනටි උළුහාල් ඔයාගේ හිස්සටි ගොඩක් තියෙනවා නම් උළුහාල් ගොඩක් මේකට දාන්න. පුළුවන් නම් නැත්නම් අපි අර වෙන කප් එකකට දාගන්නවනේ දැන් මේක නිවුනට පස්සේ. අන්නේ කප් එකකට උළුහාල් දාගන්න. හිස්සටි ගොඩක් තියෙනවා නම් අන්න එහෙම කරන්න. මම ඉතින් හිස්සොදි මට එහෙම ලොකු ප්‍රශ්නයක් නැති හන්දා මම ඉතින් උළුහාල් දැම්මේ චුට්ටයි. හරි දැන් මම මේක බා ගන්නවා. දැන් ඕන ප්‍රමාණයට තෙල් එක හැදිලා තියෙන්නේ. දැක්කම එක කොලයක්වත් කර වෙලා නැහැ. හොඳටම තියෙනවා. හොඳට හැදි ගහ ගන්න. මේ වගේ හරිම අඩු ගින්දරයක ලිපේ තියාගන්න. දැන් හරි. තෙල් එක මේ පාට වෙනස් කරලා පේනවා. කොළ පාටක් වගේ තියෙනවා. ලා කොළ ඔලිව් ඔයිල් තියෙන්නේ. ඔලිව් ඔයිල් වල කලර් එක තමයි දැන් තියෙන්නේ. ඉතින් දැන් මගේ ඔයිල් එක නිවිලා තියෙන්නේ. ඉතින් දැන් මං හදන්නේ වෙන කප් එකකට දාගන්න මං ওই ගොට්ටක් ගත්ත පෙරා ගන්න කියලා. හැබැයි මට ඒ ගොට්ට අවශ්‍ය වුණේ නැහැ. ඉතින් මං හිමීට පෙරා ගන්න තමයි හදන්නේ. ඊළඟට අපි බලමු කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා. ඒක නිසා වීඩියෝ එක ඉවර වෙනකල්ම ඉන්න. ඕගොල්ලන්ට පේනවද අපි හදාගත්ත ඔයිල් එකේ කලර් එක මාරම ලස්සනයි නේද? ඔලිව් ඔයිල් වල කලර් එක තමයි තියෙන්නේ. ඉතින් මම දැන් අර කොළවල තියෙන ඔයිල් ටිකත් හොඳට මිරික ගන්න හදාන්නේ. ඊට පස්සේ ඒ ටිකත් එහෙම අරගෙන අපේ බොටල් එකට තෙල් පොඩ්ඩක් දාගන්න නැති වෙන්න හදාගත්ත හැමදේම පරිස්සමින් දාගන්න තමයි යන්නේ. හායි දැන් මම යන්නේ අපි හදාගත්ත hair oil එක apply කරන්න. මේ තියෙන්නේ අපි හදාගත්ත hair oil එක. ඒක ඔලිව් ඔයිල් වල පාට තමයි තියෙන්නේ. අපි මේකට ප්‍රධාන වශයෙන්ම දැන් මේ කරපිංචා, පේර, ඊට පස්සේ ගොටු කොළ, මුගුණ යන්න, හාතවාරිය, රතු ලුණු, කොමාරිකා. හරිනම් මේකට දාන්න ඕන රතු ලුණු. මට රතු ලුණු නැහැ. ඒක නිසා තමයි මම රතු ලුණු දාන්නේ. කොමාරි ෆයිනලි මේ තියෙන්නේ අපි හදාගත්ත hair oil එක. ඉතින් දැන් මේක නිවිලා තියෙන්නේ. දැන් මම මේකට දානවා විටමින් E කැප්සියුල්. මං ඉතින් විටමින් E කැප්සියුල් 4ක් දාගත්තා. ඉතින් වැඩි වුණා කියලා ප්‍රශ්නයක් නැහැ. ඔයාලට 4ට අඩුවෙන් දාන්න පුළුවන්, වැඩියෙන් දාන්න පුළුවන්. ඔයිල් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් තමයි පේරකොළ, කරපිංචා, විටමින් E, හාතවාරිය, ගොටුකොළ, මුගුණ යන්න, උළුහාල්. ඉතින් මම මේකට රතු ලුණු නැති නිසා රතු ලුණු දැම්මා. රතු ලුණුත් අපේ මේ ඔයිල් එකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඔයාගේ ඔළුවේ ගොඩක් හිස්සොඩි තියෙනවා නම් උළුහාල් ගොඩක් මේකට දාන්න. ඒ වගේම මේ වගේ බෝතල් එකකට දාගන්නත් මේකට උළුහාල් ටිකක් දාගන්න. ඔයිල් එක හදනකොට ඔයිල් එකට උළුහාල් ටිකක් වැඩිපුර දාගන්න. ඒ වගේම කරාබුනටි දාගන්න. මේ මට කරාබුනටි තිබුණේ නැහැ. ඒක නිසා ඉතින් මේ කරාබුනටි දාන්න හම්බ වුණේ නැහැ. කරාබුනටි අනිවාර්යෙන් දාන්න ඕන තියෙනවා. ඔයා ඔයිල් ඇප්ලයි කරන්න කලින් අනිවාර්යයෙන්ම අර කලින් මම කියා දුන්න වීඩියෝ එකේ අන්න ඒ විදිහට ස්කැල්ප් මසාජ් එක හොඳින් කරන්න. මම අද කරන්නේ මේ විදිහට විතරයි. මම අද පල්ලෙහාට දාලා කරන්නේ නැහැ. මොකද මේ පොඩි ගැට එනවා. ඒ කියන්නේ කොණ්ඩේ දිග නිසා. ඔයාගේ කොණ්ඩේ දිගයි නම් ඔයා මේ විදිහට ස්කැල්ප් මසාජ් එක කරන්න එපා. කොණ්ඩේ කොටයි නම් විතරක් ඒ විදිහට කරන්න. ඉතින් මම අද මෙහෙම කරනවා. ඔයා ඇප්ලයි කරන කලින් අනිවාර්යයෙන්ම මෙන්න මේ විදිහට මම මේ පනාවෙන් කරන ස්කැල්ප් මසාජ් එක තියෙන්නේ. අන්න ඒ ස්කැල්ප් මසාජ් එක ඔයිල් කරන්න කලින් කරන්න. හරි අපි දැන් කොණ්ඩේ ඔයිල් කරගමු. මම අද රෑ දාලා මේ හෙට උදේට තමයි කොණ්ඩේ වොෂ් කරන්නේ. මේ තියෙන්නේ මගේ ඔයිල් එක. ඉතින් යන්න මේක ඇප්ලයි කරන්න. පේනවද? පාට බලන්න. හොඳට වදින ගානේ ස්කැල්ප් එකටම පේනවා. මේ ඔයිල් එක යූස් කරලා රිසල්ට් තිබුණ නැතුනොත් වැඩක් නැහැ. ඉතින් ඔයාගේ මුළු ස්කැල්ප් එකටම හොඳට ඔයිල් දාලා හොඳට ඇඟිලි තුඩු වලිනුයි ඔයාගේ පනා වෙනුයි හොඳට ස්කැල්ප් එක මසාජ් කරගන්න. හරි මම මගේ කොණ්ඩේ හොඳට ඔයිල් කරගෙන තියෙන්නේ.
ඔයිල් කරන කරුණු ස්කැල්ප් මසාජ් එක කරා. ඔයිල් කරාට පස්සේ ස්කැල්ප් මසාජ් එක කරා. ඔයිල් කරාට පස්සේ කොණ්ඩේ හෙයා බන් එකක් හරි නැත්නම් කොණ්ඩේ ගොතලා හරි ආවට පහසු විදිහට කොණ්ඩේ දාගන්න. තදට දාන්න එපා. හරි. මං කියනවාට මේ ඔයිල් එක අනිවාර්යයෙන්ම හදලා try කරලා බලන්න. මාරම හොඳ රිසල්ට් තියෙනවා. මාරම හොඳ වාසි තියෙනවා. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක මෙච්චරයි. බලා සිට ඔබ සැමට ස්තුතියි. එහෙනම් ඉතින් අදට ගිහින් එන්නම්. බයි. පරිස්සමට ඉන්න.